චාව් මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙත් ඉතාලියේ අධ්‍යාපනය ගැන. ඉතාලියේ වයස අවුරුදු 6 සිට වයස අවුරුදු 16 දක්වා අධ්‍යාපනය හැදෑරීම අනිවාර්යයි. මොකද්ද මේකේ තේරුම? මේ වයසේ ඉන්න දරුවෙකුට පාසලකට නොගිහින් ගෙදර ඉන්න තහනම්. එහෙම වුණොතින් නීති මාර්ගයෙන් අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට විරුද්ධව කටයුතු කෙරෙනවා. ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා පාසල් කාලය පාසල් 3කට කොටස් කරලා තියෙන්නේ. පළවෙනි පාසල් කොටස තමයි ස්කෝලා එලෙමෙන්තාරේ එහෙමත් නැත්නම් ප්‍රිමාරියා. මේ පාසලට දරුවෝ ඇතුල් වෙන්නේ වයස අවුරුදු 6 සිට. මේ පාසලේ අධ්‍යාපන කාලය අවුරුදු 5ක් වෙනවා. මේ අවුරුදු 5න් පස්සේ සිසුන් ඇතුල් වෙනවා ස්කෝලා මේදියා එහෙමත් නැත්නම් ස්කෝලා සෙකොන්ඩාරියා දි ප්‍රීමෝ ග්‍රාඩෝ කියන පාසලට. මේ පාසලේ අධ්‍යාපන කාලය අවුරුදු 3යි. මේ අවුරුදු 3ට පස්සේ දරුවෝ රජයේ විභාගයකට මුහුණ දෙන්න ඕන. අපි උදාහරණයකට ගත්තොතින් ලංකාවේ O level හා සමාන විභාගයක්. මේ අවුරුදු 3න් පස්සේ විභාගය සමත් වුණොත් දරුවන්ට ඉදිරියට යන්න විෂයක් තෝරගෙන යන පාසල තමයි තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් ලංකාවේ A level කරනවා හා සමාන අධ්‍යාපනයක්. මේ පාසල් හඳුන්වන්නේ ස්කෝලා සුපෙරියෝරේ එහෙම නැත්නම් ස්කෝලා සෙකොන්ඩාරියා දි සෙකොන්ඩෝ ග්‍රාඩෝ. මේ පාසල් වල සාමාන්‍යයෙන් අධ්‍යාපන කාලය අවුරුදු 5ක් වෙනවා. මම මේ පාසල් ගැන ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා විස්තර දැනගන්න කැමති අය ඒ වීඩියෝ එකත් බලන්න. මම ඔයාලට මුලින්ම කිව්වනේ ඉතාලියේ අනිවාර්ය අධ්‍යාපන කාලය වයස අවුරුදු 16 දක්වා කරන්න ඕන කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙකොන්ඩා සුපෙරියෝරේ කිව්වේ සුපෙරියෝරේ ස්කෝලාවල දෙවනි පන්තියට වෙනකන් අධ්‍යාපනය හදාරන්න ඕන කියන එක. දැන් කතා කරමු ලංකාවේ අධ්‍යාපනය ලබන දරුවෙක් ඉතාලියට ඇවිල්ලා අධ්‍යාපනය ලබනකොට මේ පාසල් වලට ඇතුල් වෙන්න සුදුසු ක්‍රමය මොකක්ද කියලා. මම මෙතනදී ඔයගොල්ලන්ට කියන්නේ විශේෂයෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම සහ අනිත් අයගෙන් දකින්න ලැබිච්ච අත්දැකීම් ගැන තොරතුරු ටිකක්. ඔයගොල්ලෝ මේ ගැන පොඩ්ඩක් මේ වීඩියෝ එකේ කියන ඒවටම ඇහුම්කන් දීම නොදී මම මේ කියන දේවල් ගැන තව වැඩිපුර විස්තරත් හොයාගන්න. මං කිව්වා ස්කෝලා එලෙමෙන්තාරේ කියන එක. ඒ කියන්නේ ප්‍රාථමික අංශය අවුරුදු 5යි. අපි කියමුකෝ ඔයාලගේ බබාලා ඔයාගේ දරුවා ලංකාවේ අධ්‍යාපනය ලබලා තියෙනවා 3 වෙනි ශ්‍රේණියට විතර. හරිද? එතකොට මං කියන්නේ ඔයාලා එයාව මෙහෙට ගේනවා නම් එයාට ඇතුල් වෙන්න පුළුවන් ඉතාලියේ 3 වෙනි ශ්‍රේණියට. නමුත් ඉතාලි භාෂාව බැරි නම් මම වුණා නම් මගේ දරුවෙක් වුණා නම් මම එයාව දාන්නේ වසරකට ඒ කියන්නේ එක වසරක්. එහෙම වුණාම ඒ දරුවට ඉතාලි භාෂාව ඉගෙන ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි කියමුකෝ එයාගේ වයස අනුව එයා ඉන්න ඕනේ තෙර්සා මේදියා එකේ. නමුත් තෙර්සා මේදියා එකේ විභාගයකට මුහුණ දෙන්න තියෙනවා. ඉතින් භාෂාව බැරි ළමෙක් කොහොමද ඒ විභාගෙට මුහුණ දෙන්නේ? ඉතින් ඊට වැඩිය හොඳයි විශේෂයෙන්ම අපි මේ දරුවෝ අරින්නේ පාසලට අධ්‍යාපනය තුලින් දියුණු වෙන්න නම් එහෙම නැතුව නිකන් සර්ටිෆිකට් එකක් ගන්න විතරක් නෙමෙයි නම් මම කියන්නේ හොඳම දේ එයාව ස්කෝලා මේදියා පළවෙනි වසරේ ඉඳලා අරින එක. මේ දේ මමත් කෙරුවා ඉතාලියට ආපු වෙලේ. මම එනකොට හරිනම් ඉතාලියේ මගේ වයස අනුව මම ඉන්න ඕනේ තෙර්සා මේදියා එකේ. නමුත් මට කිසිම දෙයක් බෑ මෙහෙට එද්දි. ඒ හේතුව මත දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලලා අපිට පාසලෙන් දුන්නු උපදෙස තමයි මෙයාව පළවෙනි පන්තියේ ඉඳලා අරින්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මම ගියේ මගේ පන්තියේ අවුරුදු 11 වගේ වයසේ ළමයි ඉන්නකොට මට වයස අවුරුදු 13යි.
මම මේ දේත් කියන්න ඕන. මම ඒගොල්ලන්ට වැඩියේ මේ වයස අවුරුදු 3කින් විතර වැඩිමහල් වුණාට ඒක මට කවදාවත් පාසලේදී මගේ ක්ලාස් එකේදී මගේ පාසලේ සිසුන් යාළුවන්ගෙන් කිසිම ලැජ්ජාවකටපත් වෙන්න අපහසුතාවයකටපත් වෙන්න හේතුවක් වෙන්න ඒ ළමයි ඉඩ තිබ්බෙම නැහැ. ඉතින් මටත් මේ වයස පරතරය කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ මගේ අධ්‍යාපන කාලය අවසන් කරනකන්ම. දැන් කතා කරමු ලංකාවේ O level කරලා එන ළමෙක්. ලංකාවේ O level කරලා එන ළමෙක් මෙහි පාසල අනුව යන්න ඕනේ සෙකොන්දා සුපෙරියෝර එකට. ඒ කියන්නේ එයා A level සඳහා විෂයක් තෝරගෙන ඇතුල් වෙනවා ඒ පාසලේ දෙවැනි අවුරුද්දට. නමුත් ඉස්සෙල්ලා කිව්වා වගේම භාෂාව ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ භාෂාව බැරි නම් මෙතනදිත් එයාව කෙලින්ම දෙවැනි අවුරුද්දට දාන එක සුදුසු නැහැ. මොකද මං හිතන්නේ දරුවෙකුට අවුරුද්දක් මේ විදිහට පාඩු වෙන එක හොඳයි. එයා ඉදිරියට ගිහිල්ලා අධ්‍යාපනයට මුහුණ දෙන්න අපහසුතාවයන් ඇවිල්ලා එයාගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවට වැඩිය. එහෙමත් නැත්නම් එයාව ෆේල් කරනවට වැඩිය. මොකද විශේෂයෙන්ම ස්කෝලා සුපෙරියෝරේ වල ෆේල් කරන එක ස්කෝලා මීඩියා හැකට වැඩිය සිදු වෙනවා. අනිත් එක අපි දන්නවා ස්කෝලා සුපෙරියෝරේදී අපි හදාරන්න යන්නේ තෝරගත්තු විෂයක්. එතකොට ඒ විෂය සම්බන්ධව තියෙන පාඨමාලාවල් දරුවෙකුට භාෂාව බැරි නම් මූණ දෙන්න අපහසු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවනේ මගේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනගන්න ලැබුණා කොහොමද පාසල් වලට යන වයස කාල සීමාව කියලා. ඉතින් ඒ ගැන හිතලා පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ දරුවන්ව මෙහෙට ගෙන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් ඔය වයස සීමාව සහ ඒගොල්ලෝ ඉන්න ඕන ක්ලාස් එක මොකක්ද කියන එක හොඳට හිතලා තීරණය කරන්න. මොකද එහෙම නැත්තම් දරුවන්ට පාසලට ගිහිල්ලා ඒ දේවල් වලට මුහුණ දෙන්න බැරි වුණොතින් ඒගොල්ලන්ට ඒක ලොකු පීඩනයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මතක තියාගන්න ඕන ලංකාවේ අධ්‍යාපනය ලබන ළමෙක් මෙහෙට ආවට පස්සේ එයාගේ මුළු ලෝකෙම වෙනස් වෙනවා. මේක මගේ පෞද්ගලික අත්දැකීම. ඉතින් පාසල විතරක් නෙමෙයි මාරු වෙන්නේ. ඉගෙන ගන්න ආකාරය විතරක් නෙමෙයි මාරු වෙන්නේ. ආශ්‍රය කරන අය, මෙහි සංස්කෘතිය, ඒ ඔක්කොම යාට ඒ සියලු දේටම යාට මුණ දෙන්න වෙනවා. ඉතින් ඔය දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. වීඩියෝ එක අවසන් කරන්න ඉස්සෙල්ලා අදත් මම ඔයගොල්ලන්ට මේ දේ මතක් කරනවා. ඉතාලි අධ්‍යාපනය කියන්නේ ගොඩාක් වටිනා අධ්‍යාපනයක්. ළමයිට මේ අධ්‍යාපන දෙන ක්‍රමය කිසි කෙනෙක්ව පැත්තකට නොදා හැමෝටම පොදු අධ්‍යාපනයක් දෙන රටක් තමයි ඉතාලිය කියන්නේ. ඒ වගේම ඉතාලි අධ්‍යාපනය ලබන කෙනෙක්ට මේ දැනුම ඉතාලියට සීමා කරන්න අවශ්‍ය නැහැ. ඉතාලිය අධ්‍යාපනය ලබලා යාට ඉතාලියේ හෝ වෙන රටකට ගිහිල්ලා රැකියාවක් කරන්න වගේම ජීවත් වෙන්නත් ලොකු ආත්ම ශක්තියක් ඒ වගේම ලස්සන ලයිෆ් ස්ටයිල් එකක් හදනවා මේ අධ්‍යාපනය තුලින්. ඒවා පොතට සීමා වෙච්ච අධ්‍යාපනයක් නෙමෙයි ඉතාලියේ තියෙන්නේ. හැබැයි ඉතින් මේ දේත් මතක තියාගන්න. අධ්‍යාපනය කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. දරුවන්ගේ උනන්දුව නැත්තම් එහෙමත් නැත්තම් දෙමව්පියන් මේ අධ්‍යාපනය කෙරෙහි දරුවන්ව යොමු කරනකොට ඕනාට වැඩියේ බලපෑම් කරනවා නම් ඒ වගේ බලපෑම් වෙද්දි වෙන්නේ දරුවන්ගේ සිහින පැත්තකට වෙලා දෙමව්පියන්ගේ සිහින සැබෑ කරගන්න දරුවන්ව යොමු කරන එක විතරයි. ඒ දේ නම් කවදාවත් කරන්න එපා. දරුවන්ට දරුවන්ගේ සිහින සැබෑ කරගන්න උදව් කරන්න.